ආයිබෝන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරනවා සංඛ්‍යා රටා පාඩමේ තුන්වෙනි කොටස ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය හොයන ආකාරය. ඒතර ඕගලන් දන්නවා ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද? ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදුවහම එකක් ඉතිරි වෙන සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා රටාව ගත්තොත් 1 3 5 7 9 11 ඒ ආදී වශයෙන් ඕගලන්ට අනන්තය දක්වා වුණත් ලියන්න පුළුවන්. මේ බලන්න මේ සංඛ්‍යා රටාව මම ලියලා තියෙනවා. මේකේ පළමු පදේ 1යි, දෙවෙනි පදේ 3යි, තුන්වෙනි පදේ 5යි, හතරවෙනි පදේ 7යි. අපි බලමු මේ පදයේහි අගය ලැබිලා තියෙන ආකාරය. 1 ලැබිලා තියෙන්නේ දෙවරක් 1 2යි, දෙකෙන් එකක් අඩු කරලා. 3 ලැබිලා තියෙන්නේ දෙවරක් 2 4යි, හතරෙන් එකක් අඩු කරලා. 5 ලැබිලා තියෙන්නේ දෙවරක් 3 6යි, හයෙන් එකක් අඩු කරලා. 7 ලැබිලා තියෙන්නේ දෙවරක් 4 8යි, අටෙන් එකක් අඩු කරලා. එහෙනම් 10 වෙනි පදේ අපෙන් ඇහුවොත් දැන් පළමු පදේ වුණාම මෙතනට 1 ආවේ. දෙවරක් 1 2යි, දෙකෙන් එකක් 1යි. දෙවෙනි පදේ වුණාම මෙතන දෙවරක් 2 4යි, හතරෙන් එකක් 1යි. එතකොට මෙතන 2 ආවේ. තුන්වෙනි පදේ වුණාම මෙතන 3 ඉලක්කම ආවා. හතරවෙනි පදේ කිව්වහම මෙතනට 4 ආවා. එහෙනම් 10 වෙනි පදේ අපෙන් ඇහුවොත් 2 ගුණ කිරීම 10. ඒකෙන් එකක් අපි අඩු කරන්න ඕනි. n වෙනි පදේ කියලා ඇහුවොත් මෙන්න මෙතනට එන්න ඕනි n. එහෙනම් n වෙනි පදේ හොයන්න අපි 2 ගුණ කරනවා n වලින් එකක් අඩු කරනවා. අපි එහෙනම් මේ හොයාගත්තේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය. එහෙමත් නැත්නම් සාධාරණ පදය. එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්නේ 2n ඍණ 1. ඕගොල්ලෝ මේක මතක තියාගන්න ඕනි. 2n ඍණ 1. අපි බලමු 1 3 5 7 යන එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය මොකද්ද දැන්? දැන් අපි ඉගෙන ගත්තනේ 2n ඍණ 1 තමයි සාධාරණ පදය වෙන්නේ. ඊළඟට අපෙන් අහනවා 32 වෙනි ඔත්තේ සංඛ්‍යාව කුමක්ද කියලා. ඒකට ඔයගලන් දන්නවා දැන් ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය මොකද්ද? එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්නේ 2n ඍණ 1. අපෙන් අහන්නේ 32 වෙනි ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් n වෙනුවට අපි 32 ආදේශ කරන්න ඕනි. එහෙමනම් n සමානයි 32 වන විට තමයි 32 වෙනි ඔත්තේ සංඛ්‍යාව අපිට හොයන්න පුළුවන් වෙන්නේ. 2 ගුණ කිරීම 32කින් එකක් අපි අඩු කරනවා. 2 32කින් ගුණ කරාම 64යි, 64න් එකක් අඩු කරාම අපිට පිළිතුර ලැබෙනවා 63යි කියලා. එහෙමනම් 32 වෙනි ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 63. අපෙන් අහනවා ඊට පස්සේ 72 වෙනි පදය කුමක්ද කියලා. එහෙමනම් සාධාරණ පදය අපි හොයාගත්ත සාධාරණ පදය මොකද්ද? 2n ඍණ 1. එහෙනම් 72 වෙනි පදේ බලන්න. අපි මේ n වෙනුවට 72 ආදේශ කරගන්න ඕනි. මොකද 2n කියන්නේ 2 ගුණ කිරීම n. එහෙනම් n වෙනුවට 72 ආදේශ කරගන්න ඕනි. දෙවරක් 72 කීයද? දෙවරක් 2 4යි, දෙවරක් 7 14යි. 144යි. ඒකෙන් එකක් අපි අඩු කරනවා. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 143 කියලා. එහෙනම් ඔයගලන්ට ලියන්න පුළුවන් 72 වෙනි ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 143. 89 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? 89 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? එහෙනම් අපි සාධාරණ පදය ලියමු. සාධාරණ පදය වෙන්නේ 2n ඍණ 1 ඔත්තේ සංඛ්‍යා රටාවේ. ඒතර 89 වෙන්නේ කීවෙනි පදයේද කියලා අහන්නේ. ඒතර n තමයි අපි හොයන්න ඕනි. එහෙමනම් අපි 2n ඍණ 1 සමාන කරනවා 89ට. මේ ඍණ 1 නැති කරන්න අපි මේ පැත්තට ධන එකක් විදිහට ගේනවා. එහෙනම් මෙතන 2n ඉතුරු වෙනවා.
2n කියන්නේ 89ට එකක් එකතු කරාම 90යි. එතකොට 2n සමාන වෙනවා 90ට. එහෙනම් අපි n හොයන්න නම් 2න් බෙදන්න ඕනි. මොකද 2n කියන්නේ 2 ගුණ කිරීම n. එහෙනම් අපි දෙපැත්තම 2න් බෙදමු. n සමාන වෙනවා 45ට. එහෙමනම් 89 කියන්නේ 45 වෙනි ඔත්තේ සංඛ්‍යාව. 51 යනු කීවෙනි පදයේද කියලා අපෙන් අහනවා. 51 යනු කීවෙනි පදයේද? මේකෙත් අපි සාධාරණ පදේ ලියමු. මොකද්ද එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය වෙන්නේ 2n ඍණ 1. එhmenan අපෙන් අහන්නේ 51 වෙන්නේ කීවෙනි පදයේද? 2n ඍණ 1 අපි සමාන කරනවා 51ට. මේ ඍණ 1 නැති කරන්න අපි මොකද කරන්නේ? මේ පැත්තට ධන එකක් විදිහට ගේනවා. එහෙනම් 2n සමාන වෙනවා 52ට. n හොයන්න නම් අපි දෙපැත්තම 2න් බෙදන්න ඕනි. n සමානයි 52 2න් බෙදුවාම 26යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා n සමානයි 26යි. ඒ කියන්නේ 51 කියන්නේ 26 වෙන ඔත්තේ සංඛ්‍යාව. මේකදී අපෙන් අහන්නේ 18 වෙනි ඉරට්ට සංඛ්‍යාව කීයද කියලා. දැන් අපි ඉස්සෙල්ලා පාඩමේදී ඉගෙන ගත්තා දෙකෙන් පටන්ගෙන දෙකෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ පොදු පදය කියන්නේ දෙකෙන් පටන්ගෙන ඉරට්ට සංඛ්‍යාවල සාධාරණ පදය කියන්නේ එකමයි. කොහොමද අපි ඉගෙන ගත්තේ? දැන් මෙන්න මෙහෙමනේ දෙවරක් මෙහෙමනේ ඉරට්ට සංඛ්‍යා ටික අපිට ලියන්න පුළුවන් 2 4 6 8 10 12. මම මේ අහපව මතක් කරන්නේ ඉස්සෙල්ලා පාඩමේදී ඉගෙනගත්තු කොටසක්. ඊට පස්සේ මෙතන දෙවරක් 1 2යි දෙවරක් 2 4යි දෙවරක් 3 6යි මේ ආකාරයෙන්නේ අපිට ආවේ දෙවරක් 4 8යි. ඒ විදිහට නම් 2 ගුණ කිරීම n කිව්වොත් 2n. එතකොට අපි ඉගෙන ගත්තා ඉරට්ට සංඛ්‍යාවල පොදු පදය කියන්නේ 2n කියලා. එහෙනම් n සමානයි 18 වෙන විට 2n හොයන්නයි අපිට තියෙන්නේ. 2n කියන්නේ 2 ගුණ කිරීම n. එහෙනම් 2 ගුණ කිරීම අපි n වෙනුවට 18 ආදේශ කරනවා. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 36යි කියලා. 18 වෙනි ඉරට්ට සංඛ්‍යාව වෙන්නේ එහෙනම් 36. 2 4 6 8 රටාවේ 156 යනු කීවන පදයේද? 2 4 6 8 කියන්නේ මේ දෙකෙන් පටන්ගෙන දෙකෙහි ගුණාකාරවල සාධාරණ පදයයි අපි ලියන්න ඕනි. එහෙමනම් මේකේ සාධාරණ පදය වෙන්නේ 2n. අපෙන් අහන්නේ 156 යනු කීවෙනි පදයේද? අපි 2n සමාන කරනවා 156ට. 2n කියන්නේ 2 ගුණ කිරීම n. එහෙනම් අපි දෙපැත්තම 2න් බෙදමු. අපිට n පිළිතුර ලැබෙනවා 15ට 2 ඒවා 7යි 4ක් 2 14යි එකක් ඉතුරුයි 16ට 2 ඒවා 8යි 78යි කියලා. එහෙනම් 156 වෙන්නේ 78 වෙන පදය. ඊළඟට අපෙන් අහනවා 27 වෙනි ඔත්තේ සංඛ්‍යාව කීයද? දැන් ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය මොකද්ද? සාධාරණ පදය 2n ඍණ 1. 27 වෙනි ඔත්තේ සංඛ්‍යාව අපෙන් අහන්නේ. එහෙනම් n සමානයි 27 වෙන විට. නේ අපි 27 වෙනි පදේ හොයන්න පුළුවන්. 2n කියන්නේ 2 ගුණ කිරීම n. එහෙනම් 2 ගුණ කරනවා 27න් අපි එකක් අඩු කරනවා. දෙවරක් 7 14න් 4 එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. 54න් එකක් අඩු කරාම අපිට පිළිතුර ලැබෙනවා 53යි කියලා. එහෙනම් 27 වෙනි ඔත්තේ සංඛ්‍යාව 53යි. ඊළඟට අපෙන් අහනවා 1 3 5 7 යන සංඛ්‍යා අනුක්‍රමයේ 36 වෙනි පදය සොයන්න. මේත් ලියලා තියෙන්නේ එකෙන් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට වැඩි වෙන ඔත්තේ සංඛ්‍යා රටාව. එහෙනම් සාධාරණ පදය වෙන්නේ 2n ඍණ 1. අපෙන් අහන්නේ 36 වෙනි පදය. ඒ කියන්නේ n සමානයි 36 වන විට තමයි අපිට 36 වෙන පදය හොයන්න පුළුවන්. එතකොට 2n ඍණ 1 2n කියන්නේ 2 ගුණ කිරීම ඉන්නේ. එහෙනම් මේක 36න් ගුණ කරනවා. දෙවරක් 6 12න් 2 එකක් ඉතුරු දෙවරක් 3 6යි 1යි 7යි 72යි
72කින් එකක් අඩු කරාම අපිට පිළිතුර ලැබෙනවා 71යි කියලා. එහෙමනම් 36 වෙනි පදය වෙන්නේ 71. 99 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? 99 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? එහෙනම් අපි ඉස්සෙල්ලා සාධාරණ පදේ ලියලා ඉමු. මේකෙදි ලියන්න ඕනේ ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. දැන් මතක් වෙන්න ඕනේ සාධාරණ පදේ කීයද? ඔත්තේ සංඛ්‍යා රටාවේ 2n ඍණ 1. අපෙන් අහන්නේ 99 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? කීවෙනි කියලා ඇහුවොත් අපි n තමයි හොයන්න ඕනේ. එහෙනම් 2n ඍණ 1 අපි සමාන කරනවා 99ට. 99 මේ ඍණ 1 මේ පැත්තට ගෙනාවම ධන එකක් වෙනවා. මෙතන 2යි n. 99යි 1යි 100යි. මෙතන තියෙන 2යි n සමානයි 100යි. 2යි n කියන්නේ 2 ගුණ කිරීම n. එහෙමනම් ගුණ කිරීමේ 2 නැති කරන්න අපි දෙපැත්තම 2කින් බෙදනවා. අපිට පිළිතුර ලැබෙනවා n සමානයි 50යි කියලා. එහෙමනම් 99 කියන්නේ 50 වෙනි ඔත්තේ සංඛ්‍යාව. එහෙමනම් ඔයගලන්ට මේ ඉගෙනගත්තු කොටසෙන් 1-3 අභ්‍යාසය කරන්න පුළුවන්. අපි 1-3 අභ්‍යාසයේ පිළිතුරුත් එක්ක හමු වෙමු. ආයිබෝවන්.